අපි යෝජනා කරපු මාතෘකාව තමයි චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා මම කැමති ආය මතක් කරන්න චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamana uppajjati එත්ත නිවිසමානා නිවිසති මෙන්න මේකෙම අනිත් පැත්ත තියෙනවා දේවතාවේ හැටියට නමුත් අපි ගත්තොත් පළවෙනි එක ස්වરૂපේ තමයි චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamana uppajjati එත්ත නිවිසමානා නිවිසති මේක තමයි මාතෘකාව. ඉතින් මේ ගැන මොනවා හරි සාකච්ඡාව ආරම්භ කරන්න මොකක් හරි මීට අදාළව ගැටලුවක් හෝ යම්කිසි සාකච්ඡා කරන්න ඕනේ දෙයක් කියයි කවුරු හරි යෝජනා කරොත් එතන ඉඳන් සාකච්ඡාව ආරම්භ කරන්න පුළුවන්. කවුරුත් ගැටලුවක් ඊට අදාළව ඉදිරිපත් කරන බව පේන්නේ නැහැ. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamana uppajjati තමයි අපේ මාතෘකාව. දැන් මෙතන මම මෙහෙම ආරම්භ කරනවා. අපි හැමෝම අහලා තියෙනවා චක්කු චක්කුන් නෙවෙයි චක්කුන් චක්කුන් නෙමෙයි කියලා. මෙතන තියෙන චක්කුන් නෙමෙයි චක්කු. මෙතන තියෙන චක්කුන් නෙමෙයි චක්කු. මම ඔයගලන්ට ආරම්භක අවස්ථාවක් කියන්නේ ඒකයි. ඊළඟට මේක අනිත් පැත්තෙන් මේ සමස්තයෙන්ම මේ ඉන්ද්‍රිය භාවනාවක්. එහෙනම් දැන් අපි මේ චක්කු ගැන කරන විග්‍රහය චක්කු නෙමෙයි මේ චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamana uppajjati මේ ඇසුරෙන් කරන විග්‍රහය ඊට පස්සේ අනිකුත් සියලුම ආකාර ඉතිරි ආකාර පහට ආයතන වෙන අවස්ථාව ඉන්ද්‍රිය බවට පත් කර ගැනීමට යොදා ගන්න පුළුවන් වෙනවා. ඒක තම තමන්ට බාර වෙන කාර්යයක් බවට පත් වෙනවා. මෙතන තියෙන්නේ චක්කුන් නෙමෙයි. අපි හැමෝම අහලා තියෙනවා චක්කු චක්කුන් නෙමෙයි චක්කුන් චක්කු නෙමෙයි කියලා. ඒතර දැන් අපි දැන් මේ කතා කරන්නේ නම් මෙතන තියෙන චක්කු ලෝකේ. මේක ඇතුළේම තියෙනවා චක්කුන්. ඒකයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. හැබැයි මේක අර දැන් මේ අපි කතා කරන්නේ අර ප්‍රාථමිකව ආරම්භක මට්ටමේ ආධුනික මට්ටමේ ඉන්න කෙනෙකුට ඇහැට රූපයක් දැක්කාම ඇතිවන රත් වීම, මත් වීම, ගිනි ගැනීම, හඹාගෙන යෑම, ආස්වාදයටපත් වීම. කනට ඇහෙන ශබ්දයක් නිසා රත් වීම, මත් වීම, ගිනි ගැනීම, ඒ නිසා හඹාගෙන යෑම නෙමෙයි. ඒක යම් දුරකට තුනී වෙලා ඉන්න අවස්ථාවක යෝගාවචරයේ යම් තැනක නැවතිලා ඉන්නවා නම් අන්න එතනින් එහා අපි යාගන්නේ කොහොමද කියන අවස්ථාව තමයි උත්සාහ කරන්නේ. මොකද මේ වෙන විට ගොඩක් අයගේ මං අදහස් කරනවා මේ මාර්ගය අනුගමනය කරනවා නම් උත්සාහ කරනවා නම් අර බරපතල තාලේ කාම නිමිති ඇහැට කනට නාසයට දිවට ශරීරයට එනේවා එක්ක අසුතවත් පුතග්ජන කාලයේ හඹාගියගෙන ආකාරයට රත් වෙච්ච මත් වෙච්ච ගිනිගත් තත්ත්වයන් දැන් තුනී වෙලා ඇති මේ වෙන විට. එහෙම නැත්නම් අපි ඒක වෙනම සාකච්ඡා කරමු. ඒක ගැන සාකච්ඡා කරන්න අවශ්‍යයි නම් ඒක අපි වෙනම කතා කරමු. එහෙම තත්ත්වයන් සමහරට තියෙන්න පුළුවන්. නමුත් අපි මේ කතා කරන්නේ ඒක ටිකක් තුනී වෙලා එතනින් එහාට මේක යාගන්න මේ ගමන එතනින් එහාට යන අවස්ථාවක ඉන්නවා නම් අපි යම් තැනක නැවතිලා වගේ ඉන්නවා නම් අපි ඒක කොහොමද තවදුරටත් විසඳගන්නේ කියන එක බලන්න. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං. දැන් මෙතන තියෙන චක්කු ලෝකේ පිය රූපං සාත රූපං. දැන් රූපං දෙපාරක් තියෙනවා. මේක ටිකක් සිවුම්ම තේරුම් ගන්න ඕනේ අවස්ථාවක්. චක්කු කියන්නේ මෙතන ඇහැද කියන එක අපි තේරුම් ගන්න ඕන. මෙතන චක්කු එක්කම වෙනම ගන්න බෑ චක්කු ලෝකේ ගන්න ඕනේ. ඒක ගන්නකොටම පිය රූපං එනවා. ඒකත් එක්කම සාත රූපං එනවා. මෙතන චක්කු එන්නේ චක්කු ලෝකේ. අපේ ඇහත් එක්කම අපේ මේ ඇහැ කියන බාහිරව අපිට මනසින් තියෙන එක අපි දන්නේ නැතුනට මම කිව්වා මේක ඉස්සලා දේශනාවලදී අපේ ඇහැ අපි උපාදානය කරගෙන ඉන්න බව අපි දකින්න ඕනේ. ඒ හින්දා තමයි ඇහි පෙනීම අඩු වෙනකොට මගේ ඇහැ පේන්නේ නැහැ කියලා අපිට යම්කිසි කලබල වීමක් ඇති වෙනවා.
අපේ ඇහැට යම් කිසි දෙයක් වැටුනොත් මොනවා හරි වුණොත් අන්න ඒ වෙලාවට අපි දකිනවා අපි කලබල වෙනවා. අන්න එතනින් අපිට තේරුම් ගන්න පුළුවන් මේ මසස අපි අල්ලගෙන ඉන්නේ ඒතට කන ඒතට නහ ඒතට දිව ඒතට මේ මුළු ශරීරයම මේ ශරීරයේ මගේ කියලා අපි අල්ලගෙන ඉන්නේ. අන්න ඒතට අල්ලගත්ත නිසා අපි හදාගත්ත ලෝකයක් කියලා. ඒ ලෝකේ ඉඳගෙන ඉවර වෙලා මේක මේ Taman දකින්න ඕනේ සිවුම් අවස්ථාව කර ඇහැට මොනවා හරි දැකලා රත් වෙන මත් වෙන ගිනි ගන්න එක නෙමෙයි මේ කියන්නේ. ඒක තුනී වෙච්ච අවස්ථාවක ඔබට දකින්න පුළුවන් එකක්. ඒ නිසා ඒ ඇහැ තමන්ගේ මේ මසස මේ ඇහැ අපි අල්ලගෙන ඉන්නවා උපාදානය කරගෙන ඉන්නවා මමයයි මගේයයි ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති මේ අන්න ඒතට අල්ලගෙන ඉීමත් එක තමයි චක්කෝ ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති එක්ක මේකම විග්‍රහ වෙනවා චක්ක සූත්‍රය. මේ ඇහැ තමන්ගේ මේ මසසින් තියෙන ශරීර කෝටු විදින ඇහැ එක්ක අපි අල්ලගත් අපේ ලෝකයක් තියෙනවා. ඒ ලෝකයක් එක්කම පිය රූපං හැටියට අපිට පෙනීම නිසා ඒක නිශ්චිත රූපයක් නෙමෙයි සමස්තයක් ගැන මට පේනවා කියන එකත් එක්ක රූපං කරගත්ත ලෝකයක් තියෙනවා. දැන් මෙතන ඇත්තටම ලෝක තුනක් තියෙනවා. මේ ඇහැ එක්ක මම හදාගත්ත මගේ ඇහැ අර්ථයෙන් මගේ ඇහැ පේනවා මගේ ඇහැට දකින්න පුළුවන් කියන අර්ථයෙන් තාමත් මං වයස මෙච්චර වෙලත් මට පුංචි ඒවා පේනවා යනාදී වශයෙන් අපි මගේ ඇහත් එක්ක හදාගත්ත ලෝකයක් තියෙනවා. ඒ ලෝකයක් එක්කම මට දැర్శණය වෙන දේවල් නිසා හදාගත්ත ලෝකයක් තියෙනවා. ඒක තමයි අපිරි හැටියට හදාගත්ත ලෝකය. ඒ දෙකම නිසා යම් මොහොතකදී ඒ දෙකේම එකතුවක් හැට නිශ්චිත නිමිත්තක් ඒ දෙක බොහොම සියුම කියන මොහොතේදී යම් නිමිත්තක් ග්‍රාහී වෙලා යම් නිශ්චිත වූ රූපයක් ඒ තුල දැකලා ඒකට අපේ ලොකු ගින්නක් කරන අන්න එතනින් දැන් තමයි මහා බරපතල රත් වෙන මත් වෙන ගිනි ගන්න එක එන්නේ. ඒ මහා රත් වෙන මත් වෙන ගිනි ගන්න එක අපි නිමුවට ඒකට හේතු වෙච්ච ඉතුරු අවස්ථා දෙක දැක්කේ නැත්නම් අපි අර මහා ගින්න ප්‍රහාණය කළා එතනින් එහා අවස්ථා දෙක අපිට දකින්න හම් වෙන්නේ නැහැ. නිසා මේ චක්කු ලෝකේ පිය රූපං සාත රූපං කියන්නේ එහෙම සරලව අපිට මගහැරලා යන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි. ඒක විභංග කරලා හොඳට බැලුවොත් Taman තුලින් අපිට දකින්න පුළුවන් වෙනවා ඇහත් මේ මසසත් උපාදානය කරගෙන මගේ ඇහැ කියලා අපි ලෝකයක් හදාගෙන ඒ ලෝකේ තමන්ට පෞද්ගලිකයි. ඒකට අපිට පොදුවේ කියන්න බෑ. Taman දකින්න ඕනේ තමන්ගේ ඇහත් එක තමයි මේ ලෝකේ අල්ලගෙන ඉන්න තාලේ. තමන්ගේ මේ ඇහැ උපාදානය කරගෙන ඉන්න තාලේ මගේ ඇහැ කියන අර්ථයෙන්. ඒ නිසාම මේ පේනවා කියන එකත් අපි ඒ පෙනීම ගැන අපිට ප්‍රිය ජනක තත්ත්වයක් තියෙන. මට තාම ඇස් පේනවා. මට මේවා පේනවා. මට පේන දේවල් එක අපිට හිතුණාට අව්‍යාකෘත කියලා ඉවරලා ඒ අව්‍යාකෘත තත්ත්වයේ තිබ්බා වුණාට එතන සියුම බැලුවොත් එතන අපි මට පෙනෙන දේවල් නිසා අව්‍යාකෘත තත්ත්වයේ තිබ්බට එතන අස්මිමානේ ඒතම්මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති හැටියට මේ පෙනෙන දේවල් එක්ක අපි සම්බන්ධ වෙලා ඉන්නේ. මේ නිසා තමයි චතක්ක සූත්‍රයේ සුතවත් අරිය ශාවකයා අවසානයේදී මේක අංග සම්පූර්ණ වෙන චක්කුස් මින්නින් විඳිති. අර චක්කුන් නේතම්මම නේසෝමස්මින්නේ සෝ මේ අත්තාති ඉක්මවල චක්කුස් මින්නින් විඳිති. චක්කුස් මින්නින් විඳිති කියන්නේ මේ සියල්ලම සාමුණෙන් ප්‍රහාණය කරා කියන එක තමයි තියෙන්නේ. ඒ නිසා මේ ඇහැ අපි උපාදානය කරගෙන ඉන්නවා අපිට තේරුම් නැති වුණාට ඒතම්මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියන දෘෂ්ටිය. ඒක තමයි දකින්න ඕනේ. ඒ නිසා තමයි ඇහැට අපි බද්ධ වෙලා තියෙන්නේ. අපිට ඇහැට පේනවා කියන එකත් අපි බද්ධ වෙලා තියෙනවා. ඒ දෙකම නිසා තමයි ඊළඟ මොහොතේ සාද රූපං හැටියට වෙන්න අර නිශ්චිත වූ
ඒ පෙනීම තුළ අපි හිතමු පිරිමියෙකුට කාන්තාවක් වෙන්න පුළුවන්. එමත් නැත්නම් කාන්තාවකට පිරිමියෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඇඳුමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් මොනවා හරි කෑම જાතියක හැට දැක්ක දෙයක් වෙන්න මේ දාට ඇහැට දකින දෙයත් එක්ක අපේ රත් වීමක්, මත් වීමක්, ගිනි ගැනීමක් එන්නේ එතන ඉඳලා. ඉතින් මෙන්න මේක අපි හරියටම දකින්න ඕනේ මේ වෙන්නේ මොකද්ද කියලා. එහෙම දැක්කොත් තමා එතන ඉඳන් අපිට කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ අනිත් පැත්තට චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ත පහියමානා පහියති කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ටික දැක්කොත්. මෙන්න මේ අවස්ථා තුනක් හැටියට අපිට මේක අඳුරගන්න පුළුවන් වුණොත් තමයි සහ මුලින්ම මෙතන අපිට පිරිසිදු කරගන්න පුළුවන් වෙන්නේ, ප්‍රහාණය කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මෙතන තියෙනවා චක්කු ලෝකය කියන එක ඇතුලේ මේ ලෝකයක් කියන්නේම අපි අත්භාවය. මේ තියෙන ඇත්තටම මේ තියෙන අත්භාවය. අත්භාවය කියන්නේම අපි හදාගන්නවා ලෝකයක් සිද්ධි සිදුවීම් අවස්ථා පුද්ගලය ඔක්කොම දාලා ඊට අදාළ මේ අර අත්තානුදිට්ඨිය එතන පංචස්කන්ධය 20 ආකාරයකට උපාදානය කරගන්න ආකාරයේ මෙතන ඇත්තටම මේ චක්කු ලෝකය කියන එක ඇතුලේ තියෙනවා. ඒ වගේම සෝත ලෝකේ, සද්ද ලෝකේ, ඔය තාලට චක්කු ලෝක, සෝත ලෝක, ජීවා ලෝක මේ ආකාරයට මේ කියන චටක්කයේ තුලම මේ කතා කරන්නේ අර පංචස්කන්ධය සක්කාය දිට්ඨියේ 20 ආකාරයකින් අල්ලගන්න යන ආකාරය. ඒතර 3 ආකාරයකට කැඩුවාම 15 ආකාරයක්. ඉතින් අපි මේකෙන් අර රත් වෙන මත් වෙන ගිනි ගන්න එක අපි ඔන්න දැන් යම් ආකාරයකට තුනී කරලා ඉන්නවා. තුනී කරලා ඒක ප්‍රහාණය කරලා ඒක යම් දුරකට පිළිසුදුලා දැන් අපි ඉස්සර තරම් ඒවට රත් වෙන්නේ මත් වෙන්නේ ගිනි ගන්න නැහැ. අපි එතනින් සැනසීමකටපත් වුණොත් මේ ඉතුරු අවස්ථා දෙක දකින්න බැරුව ගිහිල්ලා අපි අර අවස්ථාවට ආවට පස්සේ අපි හිතනවා ප්‍රහාණය කරා කියලා අපි එවැනි නිගමනයකට ආවොත් අපිට ඉතුරු දෙක පේන්නේ නැතුව යනවා. ඒ නිසා මෙන්න මේ චක්කු ලෝකේ පිය රූපං සාත රූපයෙන් මේක තවත් විස්තරණය කරලා තියෙන එක. අර චක්කුංච පටිච්ච රූපේච කියන එකම තමයි මේ කියන්නේ මේකේ පියවර හැටියට. නමුත් ඒ චක්කුං කියන එක චක්කුංච පටිච්ච කියන එක තවත් විස්තරණය කරලා තවත් පහසු කරලා බෙදලා වෙන් කරලා දිනවා අපිට දකින්න පුළුවන් ආකාරයට 3 ආකාරයකට අර සක්කාය දිට්ඨියේ 20 ආකාරයෙන් 3 පාර චක්කු ලෝකයට පිය රූපයට සාත රූපයට එකිනෙකට වෙනස් අවස්ථා තුනක් පංචස්කන්ධයේ සක්කාය දිට්ඨියේ 20 ආකාරයට උපාදානය කිරීම මේ පෙන්නලා තියෙනවා. ඉතින් මෙන්න මේක අපිට දකිමින් එන මේ ලෝක ආලෝක කිරීම නැත්නම් අත්ත අනත්ත කරන්න පුළුවන් වෙනකොට තමයි අන්න සුඛ දුක්ඛ හැටියට ඉදහසන ගමන් ඒ දෙකේ එකතුවකට නිච්ච අනිච්ච කරන්න පුළුවන්. අනිච්ච දුක්ඛ අනත්ත කිව්වට මේ අනත්ත හැටියට දකිනකොට තමයි සුඛ දුක්ඛ හැටියට අතාරින ගමන් ඒ දෙකේ එකතුවකට මේ අනිත්‍යතාවය තවත් ගැඹුරින් අංග සම්පූර්ණවම අතාරින්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි එතකොට තමයි අර අත්ත අනත්ත කරනකොට තමයි ශුන්්‍යත වෙන්නේ. ශුන්්‍යත වෙන්නේ. සුඛ දුක්ඛයට අදාළකොට තමයි පණීත බව අපණීතයට අපි අතහැරලා නිදහස් වෙන්නේ. නිච්ච අනිච්ච හැටියට අතහැරලා නිදහස් වෙනකොට තමයි අර නිමිත්ත අනිමිත්ත හැටියට අතහරින්නේ. අනිමිත්ත සමාධිය, අපණීත සමාධිය, ශුන්්‍යත සමාධියට මේ තුනම ආයතනයක් සමාධියට විස්තර වෙනවා. ඉතින් මම හිතනවා එහෙනම් හැඳින්වීමක් යම් අදහසක් ඉදිරිපත් කරා මේ පිළිබඳව යම් කිසි මේ කරපු කෙටි විග්‍රහය ගැන නැත්නම් ගැටලුවක් ඉදිරිපත් කරලා අපිට ඒක සාකච්ඡාවට භාජනය කරන්න පුළුවන්. හරි. දැන් මේකේ තියෙනවා චක්කු ලෝකයේ කියලා පිය රූපං සාත රූපං. අවස්ථා තුනක්. චක්කු ලෝකයේ කියන්නේ එකක්, පිය රූපං කියලා කියන එකක්, සාත රූපං කියන එකක්. ඕනනම් මේක ඕලාරික අවස්ථාවේ ඉන්න කෙනෙකුට
තමන්ගේ ප්‍රිය රූපය ඒ වගේම ඒක ඒ ප්‍රිය රූපේ ගැනම අපිට විස්තර කරන්න පුළුවන් මේ සාධු රූපං හැටියට. තමන්ට නිතරම දැනෙන්නේ තාමත් අපි හිතමු ලස්සන පුද්ගලයෙක් ගැන, ලස්සන ඇඳුමක් ගැන නම් එතකොට මේ ගැඹුරු අවස්ථාව, සියුම් අවස්ථාව නැතුව තමන්ගේ ඇහැට පේන මේ ලස්සන රූපයක්, ඒක ප්‍රියයි, මధుරයි, ඉෂ්ඨකාන්තයි, ඒක බොහොම සුවබර රූපයකට ගන්න පුළුවන් මේ තුනක් නැතුව ඒ තුනම එකක් හැටියට ඒ නිසා තමන් තුළ රත් වෙන, මත් වෙන, ගිනි ගන්න හැටියට ගන්න පුළුවන්. එතකොට එතන තුනක් හැටියට දකින්නේ ආරම්භයේදී මොකද තමන්ට ඔක්කොම වඩා ලොකුට දෙන්නේ අර රත් වෙන, මත් වෙන, ගිනි ගන්න ගතිය දකින්න රූපෙන් ඉඳලා. කනට ඇහෙන ශබ්දයෙන් ඉඳලා, නහයට දැනෙන ගඳ සුවඳින් ඉඳලා, දිවට දැනෙන රසයෙන් ඉඳලා, ශරීරයට දැනෙන පහසෙන් ඉඳලා, මනසට එන ධම්ම හැටියට එන යම් යම් අරමුණු ඉඳලා මේක තුනක් හැටියට නෙමෙයි දැනෙන්නේ මහා ගින්නක් හැටියට. ඒ වගේ අවස්ථාවකදී මේක තුනට විවේදනය කරලා දකින්න බැරුව යනවා අපිට අනිවාර්යයෙන්. අපිට එකක් හැටියට තමයි ඒක දකින්න පුළුවන් වෙන්නේ. එතකොට අර මුළු රූපෙම ඒ දැක්ක දේම අපිට මෙහෙට දකින්න දැන ඒක තුනක් හැටියට වෙන් කරගන්න බෑ. තමන්ට දැනෙන්නේ මේ පේන රූපෙත් එක්ක මගේ තියෙන ආසාව, කැමැත්ත, හිතේ මහා ගින්නක් එන්නේ. මේ කනට ඇහෙන දේත් එක්ක ගින්න. මෙතන ප්‍රිය රූපං තුනම තමන්ට ප්‍රිය මధుර, අප්‍රිය අමනාප දෙකේම එකතුව මේ තියෙන්නේ. පිරි අපිරි මේ මෙතන ප්‍රිය රූපං කියවට මේ පිරි අපිරි දෙකම මේ කතා කරන්නේ. එතෙන්දි මේ තුනක් හැට වෙන් කරගන්න බැරුව යනවා. හැබැයි මේ බරසාර ගින්න යම් ආකාරයකට තුනී කරගත්ත මේක පුරුදු කරලා තුනී කරගත්ත අවස්ථාවක නම් එයාට එතනින් එහාට මේක දැක ගන්න බැරුව ගිහිල්ලා නවතින්න ඉඳ තියෙනවා. අර මහා ලොකු ගිනි විතරක් නිවලා මහා ගිනි නිවලා පුරුද්දක් දැන් තියෙනවා. එතනින් එහාට අර සියුම්ව තියෙන අර අපි දන්නවා දැල්ලක් ගත්තාම මේ දැල්ලේ කහ පාට අපිට මේක හොඳට දකින්න පුළුවන්. ඔය දැන් තියෙන මේ ගෑස් ලිප වගේ එකක් ගත්තොත් එම ඒකේ නිල් පාට දැල්ලක් තියෙනවා. ටිකක් ටියුන් කරාම පාටක් පේන්නේ නැතුව නමුත් දැල්ලක් තියෙනවා කියලා පේනවා. අපේ අත ඒ හැටි කිට්ටුනොත් සෑහෙන සැට පිච්චෙනවා. පාටකින් දැල්ලක් පේන්නේ නැහැ. අන්න ඒ වගේ මම කියන්නේ අර බරසාර දේවල්ම දිහාම බල ඒව අයින් කරලා ඒකටම ඒ තාලෙ දකින්න පුරුදු වුණොත් සමානට අර සියුම් දෙයක් නැහැ කියලා දකින්න ඉඩ තියෙනවා. හැබැයි ඒ සියුම් දෙයට අහුවිච්ච වෙලාව තමයි දකින්නේ ඒ සියුම් දේ මොකක්ද කියලා. එතකොට හොයනවා දැන් කොහොම මේකේ ඇයි මෙහෙම වුනේ කියලා. අන්න ඒ අවස්ථාව ගැන තමයි මම මේ කියන්නේ. එතකොට ඒක දකින්න පුළුවන් මෙන්න මේ චක්කු ලෝකය කියලා කියන්නේ දැන් චක්කුන් නෙමෙයි චක්කුන්. ඇහැට චක්කු කියනවා. හැබැයි අර ඇහෙන් දකින්න දේ නිසා රත් වීම, මත් වීම, ගිනි ගැනීමත් එක තමයි චක්කුන් කියන්නේ. දැන් මෙතන චක්කු කියලා මෙතන චක්කුන් නෙමෙයි චක්කු ලෝකේ. අපි හොඳට බැලුවොත් එහෙම අපි නිතරම බැලුවේ ඇහැට දකින්න රූපවත් එක්ක අපේ රත් වීම, මත් වීම. හැබැයි තමන් මේ දරාගෙන ඉන්න මහා බරක් තියෙන බර කියලා කියන්නේ තරාදියෙන් මනින බර නෙමෙයි. හිතින් බැඳලා තියෙන මේ ශරීර කූඩුවට. හිතින් බැඳලා තියෙන මේ තමන්ගේ ඇහැට. මේ ඇහැට බැඳීමක් අපේ තියෙනවා. බර සාරතාවට මේ ශරීර කූඩුවට අපේ බැඳීමක් තියෙනවා මෙතන. එන්න මේක දැන් දකින්න ඕනේ. මේ ඇහැට බැඳීමක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඇහැට පේනවා. මට තාම හොඳට ඇහැ පේනවා කියන එකට අපි බැඳිලා තියෙනවා. මේක මේ බැඳීම කොච්චර බලවත්ද කියන එක දකින්න පුළුවන් ඇහැට යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවක. ඇහැකට යම්කිසි ප්‍රශ්නයක් අපහසුයක් ඇති වෙන වෙලාවට දකින්න පුළුවන් මම මේ ඇහැට කොච්චර මසසට කොච්චර බැඳිලා ඉන්නවද කියන එක. ඒ තාලට මම මගේ ඇහත් එක්ක මට නොතේරිච්ච ලෝකයක් මම හදාගෙන ඉන්නවා. ඒ වගේම දෙවෙනුම ඒ ඇහැට පේන දේවල් නිසා අපිට අවබෝධයක් පේනවා. දැන් මේ වෙලාවේ රාත්‍රිය. එළිය බැලුවොත් මට ඈත ගෙවල් වල එළිය දකින්න පුළුවන්. ගෙවල් වල ලයිට් දාලා එක දේවල් දකින්න පුළුවන් වෙයි. දවල්ට නම් අපිට ආකාශය, වත්ත පිටිය ඒවා දකින්න පුළුවන්. ඕක ගැන කිසිම හැඟීමක් එහෙම හිත රත් වෙන, මත් වෙන එහෙම මොකුත් නැහැ. අවබෝධ වගේ තිබ්බට ඒ මොහොතේ ඒ පේන දේවල් එක්ක ඒ පෙනීමත් එක්ක පේන දේවල් එක්ක අපේ බොහොම සියුම් තාලේ ඒ පෙනීම නිසා අපිට සතුටක් තියෙනවා. ඒ පේන දේවල් එක්ක හොඳින් බැලුවොත් කියනවා. ඒ පේන දර්ශනයට අපි බැඳුනේ නැතුණාට ඒ පේන දර්ශනයට අපේ කැමැත්තක් තියෙනවා.
ඒ පේන දෙයට අපේ කැමැත්තක් තියෙනවා. පෙනීමට. ඇහැට පෙනීමටත් අපේ කැමැත්තක් තියෙනවා. ඇහැට කැමැත්තක් තියෙනවා. ඇහැට පෙනීම කියන එකටත් කැමැත්තක් තියෙනවා. මට මේ මොහොත පේනවා කියන එක. දැන් පේන දේවල් එක. ඒ දේවල් තුල යම්කිසි සුවිශේෂී දෙයකට තමයි අන්න රත් වෙන්නේ මත් වෙන්නේ ගිනිගන්නේ. රත් වෙන්නේ මත් වෙන්නේ ගිනිගන්නට සමස්ත පේන එක තුල යම්කිසි එක පාට නිමිත්තක් ආවම ඒ නිමිත්තට රත් වෙනවා මත් වෙලා ගිනින. ඒක තමයි සාත රූපං ගිනිගන්න රූපය ඇතුළේ තියෙන්නේ. ඒතර අපි නිවන්ට පුරුදු වෙලා තිබිලා තියෙන මේ සාත රූපං කියන එක. ඒ සාත රූපං මතුවෙන්නේ මෙන්න මේ පේනවා කියන ඒ සමස්ත දර්ශනය තුල. ඒතර මේ සමස්ත දර්ශනයේ මේ පේන සමස්ත දර්ශනයට අපි බැඳිලා ඉන්නේ. ඒක තමයි රාගය කියලා කියන්නේ. එතනින් තමයි අපි පැවැත්මට බද්ධ වෙන්නේ. තවත් පැත්තකින් කියනවා මේ පිය රූපං කියන එක ඇතුලේ තමයි රාගය කියන එක තියෙන්නේ. රාගය කියන්නේ මේ පැවැත්මට තියෙන පැවැත්ම තුල අර රාගීල මත් වෙලා එතනම ලගිනවා තපිනවා වගේ මේ පැවැත්ම තුල අපිට ලගින්න තපින්න කැමැත්තක් වගේ එකක් තියෙනවා. අපි වචන වලින් නොකියවට දැක්කේ නැති වුණාට මේ පෙනීමත් එක්ක ඇහැට පෙනීමත් එක්ක අපේ ඇහත් එක්ක බද්ධ වෙලා තිනවා. ඒ තමම ඒසෝමස්මි ඒසෝමේ යත්තාති කියලා. අනිත් පැත්තෙන් මේ පේන දේවල් වලට අපේ කැමැත්තක් තියෙනවා. අපි ඒක අල්ලගෙන බදාගෙන රත් වෙනා මත් වෙලා ගිනි අරගෙන නැහැ. නමුත් මේ පේන දේවල් ගැන අපිට යම්කිසි ඒකාකාරී නොවන බවක් අපේ චිත්තය තුල තියෙනවා. ඒකාකාරී නොවන. දැන් ඔබව අපි සුදු තීන්ත ගාපු මේ විත්ති විතරක් තියෙන කාමරේ හැමදාම හිටියොත් මක් වෙන්නේ? අන්න එහෙම හිතන්න බෑ. හැමදාම ඉන්නේ වෙන මොකුත් දකින්න නැහැ. එහෙම වුණොත් මක් වෙන්නේ? අන්න එතෙන්දී අපිට තේරුම් ගන්න පුළුවන් මේ පේනවා කියන එකත් එක්ක පේන දර්ශනේ අපි අල්ලගත්තේ නැතුනට ඒ පෙනීමත් එක්ක අපි යම්කිසි ආහාර ගැනීමේ බැඳීමක්. ඒ දෙකේ එකතුව හැටියට තමයි සුවිශේෂී නිමිත්තකට අපි රත් වෙන්නේ මත් වෙන්නේ ගිනිගන්නේ. සාත රූපං කියන්නේ ගිනි ගන්නවා. අපේ රත්නිය මත්තිම අර හෝලාරිකව මතු වෙනවා. මෙන්න මේ තුන් ආකාරයෙන්ම අපි දකින්න ඕනේ. රාගය කියලා කියනකට බැඳිලා තියෙන එක. ඒ රාගය නිසා කාම නිමිත්තක් ඉපදුනොත් තමයි අන්න රත් වෙන්නේ මත් වෙන්නේ ගිනිගන්නේ. කාම නිමිත්තට කියොත් කියන්නේ. එතන අර පළවෙනි ධානයේ අවස්ථාව මේ සතර කමඨාන වලට පළවෙනි ධාන අවස්ථාව වෙනකොට අන්න කාමයේ විවිච්ච. අන්න එතන ඉඳන් පුළුවන් දැන් දකින්න ඉතුරු දේවල්. ඒ කියන්නේ ධාන හතර අවශ්‍ය වෙන්නේ. ධාන වඩලා ගන්නවා නෙමෙයි මේ ධාන අවස්ථාව කියලා කියන්නේ කාමයේ විවිච්ච අකුසලයේ විවිච්ච සවිතක්ක සවිතාර පීතිසුඛ අන්න ඒකාග්‍රතාව තියෙනවා. අපිට ඇහැට පේනවා කියන එකට අපි දන්නේ නැතිවට සැඟවුණු ප්‍රීතියක් තියෙනවා. අර කාමයේ විවිච්ච හින්දා ප්‍රීතියක් කියන එක ඇත්ත. මම මේ ගන්නේ චක්කු කියන එකත් එක්ක. නමුත් ඒකත් එක්ක අපේ යම්කිසි තාම මේ ඇහැට පෙනීමත් එක්ක ඇහැගෙන යම්කිසි අපිට ප්‍රීතියක් සුඛයක් එතන තියෙනවා. කාමයේ විවිච්ච හින්දා ප්‍රීතියක් සුඛයක් තියෙනවා. ඒ වගේම ඒ නිසා තාමත් අපි විතක්ක ਵਿਚාර කරන්න පෙළඹිලා තියෙනවා. මෙන්න මේ අවස්ථා ටික අපිට දකින්න පුළුවන් වෙන ප්‍රමාණය අනුව තමයි මෙතනින් එහා මේක අපිට තරණය කරගන්න පුළුවන්. මේක දැක ගන්න බැරුව ගියොත් එහෙම අපිට අර නිතරම අර මහා බරසාර ඒවා අපි තරණය කර ඉන්නවා. එතනින් එහා මේ සියුම් අවස්ථාව අපිට තරණය කරගන්න බැරුව ගිහින් එතනින් අපි නවතිනවා. ඔන්න ඔතන තමයි මේ සියුම් අවස්ථාව මේකේ තියෙන්නේ. මේකම දැන් අපිට පුළුවන් වෙන්න ඕනේ සෝත ගාන ජීවා කාය මනෝ ධම්ම හැටියට දකින්න. එතකොට මෙන්න මේක ඉන්ද්‍රිය භාවනාව බවට පත් වෙන්න පටන් ගන්නවා. මේක ඉන්ද්‍රිය භාවනාව බවට පත් වෙන්න පටන් ගන්නවා. ඒතර මේ තනි කර මෙතන තියෙන්නේ ඉන්ද්‍රිය භාවනාව, ඉන්ද්‍රිය ආධිපත්‍ය ප්‍රතිවිරුද්ධ. ඒ ඉන්ද්‍රිය ආධිපත්‍ය පතුරවන්නම තමයි පුරුදු වෙන්න ඕනේ. එහෙන් පටන් ගත්තට පස්සේ ලේසි වෙනවා. මෙන්න මෙතනම තමයි තියෙන්නේ මොකද්ද? ධම්මවිජය සම්පෝඥංගය කියන්නේ මේක. මේකෙන් දැන් අර ඇහැට දැකලා රත් වෙලා මත් වෙන අවස්ථාවම නෙමෙයි මේ දැන් ඇවිල්ලා. ධම්මවිජය සම්පෝඥංගය. මේක දැන් අපි විමර්ශනය කරමින් තවත් ඇතුළට බලමින් උපන් අකුසල ධම්මා ප්‍රහීන කරනවා වගේම අනුප්පන්න තාමත් ඉපදුනේ නැති නමුත් හේතු වෙලා ගැප් ගන්න පුළුවන් දේවල් Taman තුල තියෙනනේ. අන්න ඒවා සොයමින් ඒවා ප්‍රහාණය කිරීම
අන්න ඒ වගේ අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. ඇත්තටම ධම්මවිචේ සම්පෝඥංගේ ප්‍රමාණිකූලව මේක පූර්ණ වෙන්න පටන් ගන්නවා. එහෙනම් ඔතන තමයි මට ඔක විස්තර කරන්න තියෙන ඔය කාරණේ ඔකේ ගැඹුරින් අපි බලන්න පුරුදු වෙන්න ඕනේ කියන කාරණේ තමයි අද මේ කෙටි සාකච්ඡාව තුළ මතු කරේ. තව කාට හරි මොනවා හරි අහන්න තියෙනවා නම් කෙටි වෙලාවක් තියෙනවා. අවසරයි. හොඳයි අහන්න. ශුන්‍යතාවයේ පිට ගැන තවදුරටත් පැහැදිලි කරනවා නම් හොඳයි. ඔව්. දැන් අනිච්ච දුක්ඛ අනාත්ම මරණානුසතියම විග්‍රහ වෙනවා මේ අනිමිත්ත අපනිත ශුන්‍යත. අනිමිත්ත අපනිත ශුන්‍යත හැටියට මේක විස්තර වෙනවා මෙන්න මේ තිලක්ෂණ භාවනාව තවත් ටිකක් ඇතුළට එනකොට. එතන විස්තර වෙන්නේ අනිත්‍යතෝ මනසිකරන්තෝ අනිමිත්ත විමුක්ඛස්ස වශයෙන් නිරෝධං නිබ්බාණං න්‍යායති දුක්ඛතෝ මනසිකරන්තෝ අපනීත විමුක්ඛස්ස වශයෙන් නිරෝධං නිබ්බාණං න්‍යායති අනාත්මතෝ මනසිකරන්තෝ ශුන්‍යත විමුක්ඛ වශයෙන් නිරෝධං නිබ්බාණං න්‍යායති. මේ එතකොට මේ අනත්ත අත්ත කියලා කියන්නේ තමන් ලෝකයක් හදාගෙන ඉන්නවා කියන එකයි. අත්ත කියලා කියන්නේ තමන් ලෝකයක්. මේක තමන්ටම දකින්න පුළුවන් තමන් ලෝකයක් හදාගෙන ඉන්නේ. මේ ලෝකයක් අපි හදාගෙන ඉන්න ආකාරය අපි දැක්කොත් විතරයි අත්ත අනත්ත ගන්න පුළුවන් වෙන්නේ. අපි මේක ඇතුළෙම තියෙනවා ඇත්තටම සක්කාය දිට්ඨියේ ඉසිය ආකාරය. නමුත් අපිට දැන් මේක ප්‍රමාණවත් නැහැ සාකච්ඡා කරන්න. ඉතින් මේ අත්ත කියලා කියන්නේ තමන් හදාගත්ත ලෝකය. මේ ලෝකයයි ශුන්‍ය කරන්නේ. තමන් ලෝකයක් හදාගෙන ඉන්නවා. තමන්ගේ ශරීරයයි, තමන්ගේ නමයි, පුද්ගලයෝ, සිද්ධි, අවස්ථා, ද්‍රව්‍ය, ධර්මතා සියල්ල ඒක තමන්ටම ආවේනිකයි. තමන් තමයි දන්නේ තමන් හදාගත්ත ලෝකය. මොහොතක් පාසා මේ ලෝකය අපි කොච්චර අප්ඩේට් කරනවද? ඒක අලුත් කරනවද කියන්නේ. මෙන්න මේ ලෝකය තමයි ශුන්‍ය කරන්නේ. ලෝකයයි අපි අලෝක කරන්නේ. ලෝකයයි අපි අතාරින්නේ. අනත්ත මේ අනත්තානුපස්සී විහෙරති නැත්නම් අනත්ත නත්තතාවය අපි මනසිකරණය කරනවා කියලා කියන්නේ මෙන්න මේ තමන් හදාගත්ත ලෝකය. ලෝකේ අතහරිනවා සහ මුලින්ම විමුක්ඛ. මිදී නිදාසන ආකාරයට තමයි මේ අපි මේ අනත්ත හැටියට මේ තමන් හදාගත්ත ලෝකය අතහරිනවා. ඒක ලෝකයේ ශුන්‍ය. ලෝකයේ ශුන්‍ය නැති නිසා තමන් හදාගත්ත ලෝකයේ ශුන්‍ය නැති නිසා තමයි අපි මේ පැටලෙන්නේ. ඒක ලෝකයේ ශුන්‍ය වෙන්නේ නැත්te තමන් තුල දික්ටි තියෙන හින්දා. මේ පැවැත්මට හේතු වෙනවා අවිද්‍යාව, තණ්හාව, ආහාර, කම්ම, දික්ටි. මෙන්න මේ කාරණා පහේම එකතුවක් හැටියට මේ පැවැත්මට බද්ධ. එකක් දකිනකොට අනිත් ඒවා දකින්න පටන් ගන්නවා. තමන් ලෝකේ හදාගෙන තියෙන තමන්ට විවිධ වූ දික්ටි තියෙනවා. ඒ නිසා අපි එක් ලෝක වලට තණ්හා වෙනවා. එතන ඉඳන් ආහාර ලබා ගන්නවා. ආහාර ලබා ගන්න පැවැත්මට අවශ්‍ය කර්ම බීජ නිර්මාණය කරනවා. ලෝකේ ශුන්‍ය කරනවා කියලා කියන්නේ මේ සියල්ලම එක මොහොතක ඒ නිමිත්තට අදාළව එතනින් අනත්ත දුක්ඛ අනිත්‍යතාවය පූර්ණ කරා කියන එක. මරණානුස්සය එක ඒ අරමුණට අදාළව සාමුලින්ම ප්‍රහාණය කරා කියන එක. ශුන්‍යතයි කියලා කියන්නේ තමන් අත්භාවයෙන් හදාගත්ත ලෝකයේ ඒ නිමිත්තට අදාළව අත්භාවයෙන් හදාගත්ත ලෝකයේ අතහැරලා දෙන්න. එතනින් දාසුණා. ඒක දැක්කා. ඒකේ තියෙන දීප්ති, ඒකේ තියෙන අසාර බව, ඒකේ තමන් නිර්මාණය කරගන්න යන සම්බන්ධතා, සමුදේ බිහි කරගන්න ආකාරය, ණයගනු දිනු නිර්මාණය කරගන්න යන ආකාරය, පැවැත්ම බිහි කරගන්න යන ආකාරය, ණයගනු දිනු විශාල ප්‍රමාණය නිර්මාණය කරගන්න යන ආකාරය දැකලා ඒක අතහැරලා එතනින් විදීන් දාසන. හැබැයි ඒක කරන්න බෑ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාව නැත්නම්. මේ ලෝක සත්‍යය කෙරෙහි මෙත්තාව නැත්තම් තමනුත් එක්ක තමන්තුත් මේ විනාශයක් කරගන්න යන්නේ අන්ලෝක සත්‍යවත් අමාරුවේ දාන්න යන්නේ. මේ කර්මයකට කරගන්න. මෙන්න මේ මෙත්තාව නැතුව මේක කරන්න බෑ. ඒතර මෙත්තාව තමන් තුළ මතුවෙන්නේ
මේ තමනුත් අනාථ වෙන අන් අයවත් අනාථ කරමින් යන ගමනකට තමන් අත පොවන්න යනවා කියන එක දැක්කොත් විතරයි මෙත්තාව උපදින්නේ. එහෙම නැත්නම් මෙත්තාව උපදින්නේ නැහැ. බලාත්කාරයෙන් අපිට මෛත්‍රිය අපිට ලෞකික මෛත්‍රියක් මතු කරගන්න පුළුවන්. නමුත් මේ ලෝකෝත්තර මෙත්තාව මතුවෙන්න නම් තමනුත් විනාශයක් කරා යන අන්ලෝක සත්‍යයත් විනාශයක් කරා යන මේ මෝහයෙන් මානෙන් තමන් මේ යන ගමනේ අසාර ගමන දැක්කොත් විතරයි මෙත්තාව උපදින්නේ. එතනදී තමයි කරුණාව මතුවෙන්නේ. එතෙන් තමයි මුදිතාව මතුවෙන්නේ. එතෙන් තමයි උපේක්ඛාව මතුවෙන්නේ. දැන් මෙන්න මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා එක්ක තමයි මෙන්න මේ ශුන්‍යතාවේ තමන් ලෝකයක් හදාගෙන ඉන්න එක අතහැරිය යුතු බව, අතහැරිය හැකි බව, අතාරින බව, අතහැරියා කියන එක දකින්න පුළුවන්. ලෝකේ හදාගන්නේ තමන් තුළ තියෙන ගති හින්දා ගති කියන ආයි දික්ටි. ගති දික්ටිත් එක මේ පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ ගති කියලා ඇත්තට අපි කතා කරන එක පැත්තකින් දික්ටි. තමන් තුළ තියෙන දික්ටි හින්දා තමයි මේ දික්ටියට අදාළ ගතිය අපි හදාගන්නේ. ඒ දික්ටි ඒ තුලින් ගතිය දකින්න ඕනේ, ගතිය තුළ තියෙන දික්ටිය දකින්න ඕනේ. දික්ටිය තුලින් ගතිය දකින්න ඕනේ, ගතිය තුලින් දික්ටිය දකින්න ඕනේ. ඒකට මේ එතකොට තමන් දකින්න මේ එකිනෙක වෙන් වශයෙන් දේශනා කරලා විග්‍රහ කරලා තේරුම් කරලා මේ සමස්තයේ එක පොදියට අරගෙන ඉවරලා එකක් ප්‍රහාණය කරලා ඔක්කොම ප්‍රහාණය වෙනවා කියලා කියන්නේ ඒකයි. ඒක වෙන්නේ හැබැයි දැනුවත්. මෙන්න මේක දැනුවත් තමයි වෙන්නේ. ඔව්. ඉතින් එහෙමනම් දැන් මේක හිතා වැදගත් හැටියට මට මතු කරගන්න ඕනේ මේ තුල තියෙන සම්පූර්ණ ඉන්ද්‍රිය භාවනාව. සමනාරණ විහෙන බුද්ධ භාවනා පොතේ 24 වෙනි පිටුවේ ඉඳන් මේක තියෙනවා. එතන සමුදය සත්‍ය නිදේශය අපිට මේක තියෙනවා. ඊට පස්සේ නිරෝධයට තියෙන මේකේ අනිත් පැත්ත. අනිත් පැත්ත මේක ප්‍රහාණය කරන තාල. උපජ්ජමාන උපජ්ජති එත් පහියමාන පහියති. සාමුලිම ප්‍රහාණය කළා දාන. ප්‍රහාණය කරේ නැත්නම් අවිද්‍යාව නම් ඉන්නේ අන්න නිවිසමාන එත නිවිසමාන නිවිසති. අපි ගේ ඇතුළේ බොහොම බලවත්තාට අපි තැන්පත් කරගන්නවා. ඉතින් මේ අවිද්‍යාව කියලා කියන්නේ එක මොහොතක තියෙන්න පුළුවන් අපිට මේ චතුරාර්ය සත්‍ය දැක්කේ නැති ඉන්න චතුරාර්ය සත්‍ය ක්‍රියා මේ භාවනා අපිට ක්‍රියා කරගන්න බැරුව ගියා කියන්නේ මේ මොහොතට අපි අවිද්‍යාවටපත් වුණා කියන්නේ. ඒ කියන්නේ අපිට පිළියපිරි ලෝකේ දකින්න බැරුව ගියා. මේ සම්බන්ධතා නිර්මාණය කරගන්න ආකාරය දකින්න බැරුව ගිය නිසා අපි සම්බන්ධ කරගන්නවා. හැබැයි මේ පිළියපිරි ලෝකේ දැක්කා නම් අර පිය රූපන් දැක්කනම් චක්කු ලෝකේ පිය රූපන් දැක්කනම් නෑ එතන ඉඳන් අපි සමුදේ විහි කරන්න යන්නේ. අන්න නිරෝධයේ මාර්ගය පූර්ණ කරනවා කියන එක. ඉතින් මේ චතුරාර්ය සත්‍ය භාවනාවට භාවිතා කිරීම තමයි මේ තියෙන්නේ. දැන් චතුරාර්ය සත්‍ය භාවනාවට යම් අරමුණක් යම් ආරම්භණයක් එක්ක අපි මේ භාවනා කිරීම තමයි වෙන්නේ. ඒ කියන්නේ ඉතින් අවිද්‍යාව පහන. විද්‍යාව උදපදිනවා කියන්නේ. දැන් මේ ඉන්ද්‍රිය භාවනාවට මේක කරන්න අපි දැන් ටික ටික පුරුදු වුණොත් අර ඉතා සියුම් මට්ටමින් අපි මම්මුලා වෙලා නැවතිලා යම් තැනක හිර වෙලා ඉන්නවා. ඒක දැක එතනත් තුනී කර ඒක ප්‍රහාණය කරමින් තවදුරටත් සුද්ධි විසුද්ධි පරිසුද්ධි කරගන්න හැකියාවක් කියන හින්දා සියලු දෙනාටම ඒ සඳහා මේ ධර්ම මාර්ගය පූර්ණ කරන්න උදව්වක් වේවා උපනිෂ්ඨ වේවා හේතු වේවා කියලා අදිස්ථාන කරන ගමන් එහෙනම් මේ කිසි සාකච්ඡාව අපි මෙතකින් අවසන් කරනවා. නම් සියලු දෙනාම සුවපත් වේවා.